ආයුබෝවන්. අද අපි තොරතුරු රැගෙන ඉන්නේ වරකපොළ මීරිගම නගරයට ආසන්නව පිහිටලා තියෙන කිත්වතු සරුසාරව හරිත සුන්දරත්වයෙන් පූජනීය වන්දනාවෙන් පිනුම් ලබන ඓතිහාසික තලගම රජමහා විහාරස්ථානය පිළිබඳව තමයි අද අපි තොරතුරු රැගෙන ඉන්නේ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයට ආසන්න කාල සීමාවක් වාගේ මෙම ඓතිහාසික පුදබිම නිර්මාණය වුණයි කියා පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඒ වෙනකොට සොයාගෙන තියෙන වසර 2000කට වැනි ඈත ඉතිහාසයකට තලගම රජමහා විහාරස්ථානය උරුමකම් කියන බවට පුරාවෘත්තවල සඳහන් වෙනවා. පසු කාලිනව වලගම්බා රජු කටාරන්නාදිය කොටා භික්ෂූන් වහන්සේලාට භාවනා යෝග්‍යව වැඩ සිටීම සඳහා ඉදි කළයි කියා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. තවද මෙම විහාරස්ථානයේ ගල් ලෙන්ද විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ වායේ ඇඳ ඇති චිත්‍ර සියල්ල වාහි දැක පමණින් ඓතිහාසික භාවය කිව හැකිය. විහාරස්ථානයේ මෙම රෝපිත බෝධීන් වහන්සේ වර්ෂ 1500කට ඉපරණි බෝධියක් ලෙසත් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලෙසත් සැලකෙනවා. එවකට මහරහතන් වහන්සේලා විසින් රෝපණය කරන ලද්දක් ලෙස පුරාවෘත්තවල කියවෙනවා. විහාරස්ථානයේ පඩිපෙළවල් 134ක් ඉහළින් පිහිලා ඇති තනි කළු ගලේ පොකුණුද කිසිදා ජලය නොසිඳ පොකුණු යයි නම් බැඳී ඇත. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති එකම සංචිය තූපය ලෙස හෙළලක්දරනේ තලගම රජමහා විහාරස්ථානය සුවිශේෂී තැනක් ගන්නවා. ශ්‍රී ලංකාවේ තූපයන් අතරින් එකම සංචිය තූපය පිහිටලා තියෙන්නේ තලගම රජමහා විහාරස්ථානයේ වීම විශේෂත්වයක්. ඉතින් මෙම විහාරස්ථානයේ මෙම සංචිය තූපය ඉදිකිරීමට ජනප්‍රවාදවල නොයෙකුත් කතා තිබුණත් ඒ සත්‍ය අසත්‍යභාවය ඔබම තීරණය කරගන්න ඕන. මෙම විහාරස්ථානයේ විශේෂත්වයක් ගන්නේ වලගම්බා රජතුමා මෙම ස්ථානයේ සතුරු ආක්‍රමණවලදී වාසය කරපු තැනක් ලෙසත් ජනප්‍රවාදවල කියවෙනවා. එතුමාගේ දියුණු තාක්ෂණයෙන් නිපදවන ලද තනි කළුගල මැද කිසිදා ජලයේ නොසිඳෙන පතුල් නොපෙනෙන පොකුණු පිහිටලා තියෙන්නේ තලගම විහාරස්ථානයේ වීම විශේෂත්වයක්. මේ වගේ සුවිශේෂී ස්ථාන ඇවිල්ලා වැඳ පුදා ගන්න කියලා සැඟවුණු පුරාවත අපි ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ වගේ දේවල් ඇවිල්ලා දැක බලා ගන්න. ඔයාලට සුබ දවසක් කියලා මම වීඩියෝ එක මෙතනින් නතර වෙනවා.